පුංචි රුපියල් 20කින් රුපියල් 12000ක් හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඔයාලත් මේ ක්‍රමය කරලා බලන්නකෝ. ඔයාලටත් පුදුම හිතෙයි. ඔයාලට මේ මුදල් එකතු කරන්න බොක්ස් එකක් ඕන වෙනවා. ඔයාලා කැමති බොක්ස් එකක් ගන්න. මම නම් මේ බිස්කට් පෙට්ටියක එක පැත්තක් කපලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මම කොහොමද ඒක කපාගෙන තියෙන්නේ කියලා. ඔයාලටත් බොක්ස් එකක් හොයාගන්න නැත්නම් මේ විදිහට කපලා ගන්න පුළුවන්. රුපියල් 20ක් කියන්නේ පුංචි මුදලක්. ඔයාලට මේ පුංචි මුදලින් ලොකු මුදලක් හොයාගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. ඔයාලට පේනවා ඇති මම ගනිපු පෙට්ටියේ උඩ හිස්ස තියෙනවා. මම මේ උඩ හිස් කොටසට විසිල් බෝඩ් එකක් අලව ගන්නවා. විසිල් බෝඩ් එකට උඩින් A4 කොලයක් අලව ගන්නවා. ඒක තවත් ශක්තිමත් වෙන්න. ඊළඟට මම අරගෙන තියෙන්නේ පොත්තල කවර දාන කොලයක්. ඔයාලා දන්නව ඇති මේ කොලය ගැන. ඔයාලට මේ වගේ කොලයක් නැත්තම් ඔයාලට A4 කොල උනත් අලව ගන්න පුළුවන්. මෙන්න මේ පේන විදිහට තමයි අපි බොක්ස් එක අලව ගන්න ඕනේ. මේ වගේ හිස්තැන් තිබුණට කමන්නේ. අපි දැන් කොටු අලවනකොට ඒ හිස්තැන් වැහෙන නිසා මේ තියෙන්නේ අපි විසිල් බෝඩ් එක අලවපු පැත්ත. ඒ පැත්තේ එච්චරම හයියතාවයක් නැහැ. ඒක නිසා අපි එහා පැත්ත තමයි අපේ මුදල් දාන්න පුළුවන් විදිහට සිදුරක් හදා ගන්න ඕනේ. ඔන්න ඒ උඩ කොටසෙන් අපි පුංචි සිදුරක් හදා ගන්න ඕනේ අපේ මුදල් එකතු කරන්න. ඔයාලට මේ පේනවා ඇති මං සිදුර හදාගන්නපු විදිහ. ඔයාලත් ඒ විදිහට සිදුරක් හදාගන්න. මං විසිල් බෝඩ් අලවපු කොටස තමයි යට කොටසට අරගෙන තියෙන්නේ. දැන් අපි කොටු ටික ලියා ගමු. ඔයාලට මෙන්න මේ වගේ පොඩි කොටු 600ක් ඇඳ ගන්න ඕනේ. මගේ බොක්ස් එක මම හදන්නේ කොටු 600ට රුපියල් 20 ගානේ. එතකොට මට සම්පූර්ණ මුදල රුපියල් 12000ක් එකතු කරගන්න පුළුවන්. මේ ක්‍රමය ඔයාට වෙනස් කරලත් කරගන්න පුළුවන්. ඔයාට මුදල් එකතු කරගන්න පුළුවන් රුපියල් 50ක් රුපියල් 100ක් ඊට වැඩි ගාණක් වුණත් ඔයාලට මේ විදියට කොටු හදලා මේ වගේ බොක්ස් එකක් හදලා කරගන්න පුළුවන්. ඒක ඔයාගේ කැමැත්ත අනුව ඔයාලා හදාගන්න. මම නම් රුපියල් 20 ගානේ තමයි එකතු කරන්නේ. දැන් මම අපේ බොක්ස් එකේ අලව ගන්න පුළුවන් විදිහට කොටු 200 ගානේ කපා ගන්නවා. කොටු 203ක් තමයි මෙතන තියෙන්නේ. ඔයාලත් මේ විදිහට කපා ගන්න. ඔයාලා මේ විදිහට කපා ගන්න නැත්නම් මෙහෙමම බොක්ස් එකේ අලව ගන්න පුළුවන්. මම එක කොටු 100ක් එන විදිහට දෙකට කපා ගන්නවා. ඒ දෙක තමයි මං අර හිඩැස තියෙන දෙපැත්තේ අලවන්න හිතාගෙන ඉන්නේ. අපි දැන් අපි මේ බොක්ස් එකට එකතු කරන්න හිතාගෙන ඉන්න මුදල මේක ලියා ගන්න ඕනේ.
මම එකතු කරන්නේ රුපියල් 20ක්නේ. ඒක නිසා මම මේ හිස් කොටුවල 20 කියලා ලියනවා. ඔයාලා රුපියල් 20ක් හෝ 50ක් 100ක් නම් ඔයාලා එකතු කරන්න හිතාගෙන ඉන්න මුදල මේ හිස් කොටුවල ලියා ගන්න. දැන් අපි ලියා ගනිපු කොටු ටික අපේ බොක්ස් එකේ අලව ගමු. ඔයාලට කැමති විදියකට අලව ගන්න. මම බොක්ස් එකේ ඉස්සරහට පේන විදියට එක පේලියක් අලවනවා. ඔයාලට පේනවා ඇති මං අලවන විදිය. මේ විදියට මුදල් එකතු කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. පොඩි දරුවෙකුට වුණත් මේ වගේ බොක්ස් එකක් හදලා දීලා එයාට මේ වගේ ඉතුරු කරන්න පුරුදු කරනවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. ඒ වගේම ඔයා ඉස්කෝලේ යන දුවෙක් පුතෙක් නම් ඔයාටත් පුළුවන් මේ වගේ බොක්ස් එකක් හදාගෙන මේ වගේ මුදල් එකතු කරගන්න. මම කපාගත්ත 100 කොටු දෙක දෙපැත්තට අලව ගත්තා. ඔයාලා දකින්න ඇති වීඩියෝ එකෙන්. දැන් මම මේ බොක්ස් එක ලස්සන කරගන්න බොක්ස් එකේ උඩට මනි බෑන්ඩ් කියලා කොලයක් අලව ගන්නවා. ඔයාලට කැමති විදිහකට මේ බොක්ස් එක ලස්සනට හදාගන්න පුළුවන්. දැන් මම බොක්ස් එක හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මගේ බොක්ස් එක මම කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. දැන් ඉතින් තියෙන්නේ අපේ බොක්ස් එකට මුදල් එකතු කරන්න තමයි. මම මුලින්ම මගේ බොක්ස් එකට රුපියල් 20ක් එකතු කරන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් මම බොක්ස් එකට රුපියල් 20ක් එකතු කරනකොට අපේ චූටි පුතත් දැක්කා මම බොක්ස් එකට මුදල් එකතු කරනවා. ඔන්න දැන් එයාටත් ඕනෙලු බොක්ස් එකට මුදල් එකතු කරන්න. මං ඉතින් එයාටත් රුපියල් 20ක් දුන්නා බොක්ස් එකට එකතු කරන්න කියලා.
දැන් මම බොක්ස් එකට රුපියල් 40ක් එකතු කරපු නිසා මම දැන් කොටු දෙකක් කපා ගන්නවා. 20 කොටු දෙකක් මම කපා ගන්නවා. මම 40ක් එකතු කරපු නිසා ඔයාට මේ බොක්ස් එකට 20ම නෙමෙයි රුපියල් 100ක් එකතු කරත් ඔයාට පුළුවන් කොටු 5ක් කපා ගන්න. 20ක්ම එකතු කරන්න ඕනේ නැහැ. ඔයා රුපියල් 100ක මුදලක් එකතු කරත් ඔයාට පුළුවන් කොටු 5ක් කපා ගන්න. එහෙනම් මම තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් ඔයාලට. ඔයාලා මගේ channel එකත් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ ආයෙත් අරගෙන එන්නම්.